අපි අද යමුද මයින්ඩ්ෆුල් වෝක් එකක්. මොකද මේ මයින්ඩ්ෆුල් වෝක් එකක් කියලා කියන්නේ? ඔයා ඇවිදිනකොට ඔයාගේ ෆුල් ඇටෙන්ෂන් එක ප්‍රසන්ට් මොමන්ට් එකට ගෙනල්ලා ඇවිදින එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඔයාට මොනවද මේකෙන් ලැබෙන බෙනිෆිට්ස්? ඔයාට ස්ට්‍රෙස් අඩු වෙනවා. ඒ වගේම ඔයාගේ මූඩ් එක ඉම්ප්‍රූව් වෙනවා. ඒ වගේම ඔයාගේ thoughts clear වෙන්න පටන් ගන්නවා. මොකද ඔයාට මේකෙදි කරන්න තියෙන්නේ? ඔයා ඇවිදින වෙලාවට ඔයා දකින චූටි ඩීටේල්ස් පවා නෝටිස් කරන්නයි තියෙන්නේ. උදාහරණයකට ගහක මල් පිපිලා තියෙන එක, අහසේ වලාකුළු ඉර පායලා තියෙන එක, වතුරේ වැටෙන හඬ, ඒ වගේම කුරුල්ලෝ කිචිපිචි ගාන සද්දේ ඔයාට නෝටිස් කරන්නයි තියෙන්නේ. මේ ඇවිදින ගමන් ඔයා ස්ලෝ බ්‍රීතිං පැටර්න් එකක් පවත්වාගෙන යන්න ඕන. ඒ වගේම ඔයා මේ ඇවිදින වෙලාවට ඔයාට පුළුවන් ග්‍රැටිටියුඩ් වෙන්න ඔයාට ලැබිලා තියෙන හැම දෙයකටම. උදාහරණයකට ඔයාට අද ඇවිදින්න තරම් පුළුවන් හෙල්ත් එකක් ලැබිලා තියෙනවා. ඔයාට පුළුවන් ඒකට ග්‍රැටිටියුඩ් වෙන්න. ඒ වගේම අද හොඳ වෙදර් එකක් තියෙනවා නම් ඒකට ග්‍රැටිටියුඩ් වෙන්නත් පුළුවන්. ඒ වගේ ඔයාට ලැබිලා තියෙන හැම දෙයකටම ඔයාට ග්‍රැටිටියුඩ් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ ඇවිදින වෙලාවට ඔයාට පුළුවන් ඔයාට තනියම කතා කරන්න. ඔයාට ඔයාගේ හිතේ තියෙන දේවල් ඔයාත් එක්කම කතා කරන්න පුළුවන්. මෙහෙම ඇවිදින වෙලාවට ඔයාට එන්න පුළුවන් ඔයාට අවශ්‍ය නැති, ඔයාට ස්ට්‍රෙස් ගෙනල්ලා දෙන පරණ සිතුවිලි, ඔයාට අතාරින්න ඕනයි කියන සිතුවිලි එන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් ඊයේ වෙච්ච දෙයක්, ගිය සතියේ වෙච්ච ස්ට්‍රෙස්ෆුල් ඉන්සිඩන්ට් එක, ඒක ලබන සතියේ ඔයාට කරන්න තියෙන වැඩ ලිස්ට් එක. මේ වෙලාවට ඔයා එන තෝට් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා මේක මට අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ ඔයා ආපහු ඔයාගේ නෝමල් තෝට්ස් ඒ කියන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකට එනවා. ඔයා හිතින් කතා කරගන්නවා ඔයාට ඒ සිතුවිල්ල අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා ඔයා තීරණය කරනවා මොකද්ද ඔයා මේ වෙලාවේ හිතන්න ඕන. ඔයා හිතන්න ඕන මේ වෙලාවේ මේ ගස්වල මල් පිපිලා තියෙන විදිය, අලුතෙන් සත්තු, ඔයා දකින සත්තු, ඊට පස්සේ කොළ පාට, ගස්වල කොළ පාට, වතුරේ වැටෙන සද්දේ ඔයා ආපහු ඔයාටම කතා කරලා මේ විදියට ප්‍රසන්ට් මොමන්ට් එකට ආයෙමත් එනවා. එහෙනම් අපි යමුද අද මයින්ඩ්ෆුල් වෝක් එක? වෝක් එකෙන් පස්සේ කමෙන්ට් එකක් දාලා තියන්න කොහොමද ඔයාට ෆීල් උනේ කියලා. ඒ වගේම මගේ channel එක happiness within ඒකත් subscribe කරලා තියන්න. මේ වගේ YouTube වීඩියෝ ඔයාට බලන්න පුළුවන් වෙයි ඉස්සරහට. ගොඩක් ස්තුතියි.